සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවී බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ෆෝන් එක ලොක් වෙන්න කලින් හදා ගන්න ඕන setting දෙයක් ගැන. එතනින් පළවෙනි setting එක ගැන කතා කරනවා නම් ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එක හදිසියෙවත් reset කරොත් මේ setting එක on කරලා තිබුණ නැත්තම් ඔයාගේ ෆෝන් එකට දාපු පළවෙනිම Gmail එක ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා ෆෝන් එක ගද්දි දාපු පළවෙනිම Gmail එකේ password එකයි නැත්තම් ඔයාගේ ෆෝන් එක lock එක අරින්න දෙන්නේ නැහැ. ඒක Google lock එක. ඉතින් මේ setting එක on කරගත්තයින් පස්සේ මේ Gmail lock එක ඉල්ලන්නේ නැහැ. ඔයා ෆෝන් එක reset කරගත්තයින් පස්සේ සාමාන්‍ය විදියට ඔයාගේ ෆෝන් එක setup කරලා ආයෙ use කරන්න පුළුවන්. ඉතින් මේක off එකේ තිබ්බොත් අනිවාර්යෙන් ඔයාගෙන් Gmail එක ඉල්ලනවා. ඔයා Gmail එක දන්නේ නැත්තම් ඔයාට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට ෆෝන් shop එකකට දීලා 2500 3000ක් වියදම් කරගෙන ෆෝන් එක ආයෙ අන්ලොක් කරගන්න වෙනවා. ඉතින් අපි බලමු පළවෙනි setting එක මොකක්ද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ආචාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු පළවෙනි setting එක මොකක්ද කියලා. හරි. මේ දේ කරන්න ඉස්සෙල්ලම ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting කියන app එකට. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ setting app එකට යනවා. ආවනම් ඔයා කරන්න ඕනේ පල්ලෙහාට යන එක. මේ විදිහට මම මගේ ෆෝන් එකේ පල්ලෙහාට ආවා. ආවයින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා about device කියලා එකක්. ඔයාගේ ෆෝන් එකේ about device කියලා නැත්නම් about phone කියලා ඇති. තවත් සමහර අයගේ මෙන්න මේ හරිය. කියන්නේ මෙන්න මේ හරිය. මෙන්න මේ උඩින්ම තියෙනවා about phone නැත්නම් about device කියලා එකක්. කොහොම හරි ඔයා කරන්න ඕනේ ඔයාගේ setting එක තියෙන තැන හොයාගෙන අන්නේ setting එක ඇතුළට යන එක. මම මේ විදිහට මගේ ෆෝන් එක about device කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ තැනකට තමයි එන්නේ. මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යනවා. මෙතනින් පල්ලෙහාට ගියන් පස්සේ මෙතන මගේ පෙන්වන්නේ නැහැ. ඔයාලගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ build number කියලා එකක්. ඉතින් මගේ වගේ කාගේ හරි build number කියන එක පෙන්වන්න නැත්නම් මම කියන්නම් ඔයාලටත් කරන්න ඕන දේ. ඉතින් මේ විදිහට build number කියන එක පේනවා නම් ඔයාලට තියෙන්නේ ඒක උඩ 7 සැරයක් touch කරන එක. හරි දැන් මම පෙන්වන්න කාට හරි build number කියන එක මට වගේ පේන්නේ නැත්තම් කියන්නේ මෙතන build number කියන එක නැත්තම් ගන්න ඕනේ විදිය. එහෙමනම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාගේ setting වල තියෙන search කරගන්න තැනක්. එතනට ගිහිල්ලා build number කියලා මෙන්න මේ විදියට search කරගන්න. මම මෙන්න මේ විදියට build number කියලා ගහනවා. ගහලා ටික වෙලාවක් අපි බලන් ඉමු search වෙලා setting එක එනකන්. හරි ඔයාලට පේනවා search වෙලා මෙන්න මේ විදිහට build number කියන එක setting එක ආව මෙතනට. ඉතින් ඔයාගෙත් අතන build number කියන එක පෙන්වන්න නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට search කරගන්න එක. හරි search කරගත්තා නම් ඔයාලට තියෙන මෙන්න මේ build number කියන කුඩ touch කරන්න. ඉතින් මේ විදිහට search කරාන් පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. ඔයාගේ අතන අනිවාර්යෙන් build number කියන එක තියෙන්න ඕනේ about phone නැත්නම් about device ඇතුලේ. නැති අය මේ විදිහට search කරලා මෙතනට එන්න. ආවනම් ඔයාලට පේනවා දැන් මෙතන build number කියලා තියෙනවා. මෙන්න මේක උඩ මේ විදිහට 7 සැරයක් එක දිගට touch කරන්න. touch කරාන් පස්සේ අපේ ෆෝන් එකේ pin එක ඉල්ලනවා. ඉස්සරහට දාලා තියෙන pin එක මෙන්න මෙතනට දෙන්න. දුන්නාන් පස්සේ ඔයාලට මෙන්න මෙතන message එකක් පෙන්නනවා. developer option කියලා අලුත් option එකක් setting එකක් ආවා කියලා. හරි මේ විදිහට ආවනම් ඔයා කරන්න තියෙන මෙතනින් එක සැරයක් back වෙන එක. back වුණාන් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ setting වල පල්ලෙහාටම යන එක. ගියන් පස්සේ මෙන්න මෙතන තියෙන system setting කියලා එකක්. තවත් සමහර අයගේ developer option කියන එක මෙන්න මෙතන එළියේ පේන්න තියෙයි. නැති කට්ටිය මේ කරන්න ඕනේ system settings කියන එකට යන එක. system settings වලට ආවනම් ඔයාලට කරන්න තියෙන දැන් පල්ලෙහාට යන එක. පල්ලෙහාට ආවම පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන අන්තිම එකට උඩ තියෙනවා developer options කියලා setting එකක්. මෙන්න මේ setting එක උඩ touch කරන්න. touch කරාන් පස්සේ මෙන්න මේ විදිහේ තැනකට තමයි එන්නේ. ඔයාගේ developer option එක මෙන්න මේ විදිහට off කරලා තිබුණොත් ඔයාලට කරන්න තියෙන මෙන්න මේ උඩම තියෙන developer option කියන එකට ඉස්සරහා තියෙන switch එක මෙන්න මේ විදිහට touch කරලා මෙන්න මේ එන message එකට okay දීලා on කරගන්න. on කරගත්තා නම් ඔයාලට පේනවා චුට්ටක් පල්ලෙහාට එද්දී OEM unlocking කියලා setting එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේක ඔයාගේ off කරලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔයා මෙන්න මේ setting එක on කරගන්න ඕනේ. on කරගත්තන් පස්සේ නැවතත් ඔයාගෙන් password එක ඉල්ලනවා. මෙන්න මෙතනට password එක දෙන්න.
පාස්වර්ඩ් එක දුන්නා නම් මේ විදිහේ මැසේජ් එකක් පෙන්නයි. මෙන්න මෙතන රතු පාටට තියෙන enable කියන එක on කරගන්න. on කරගත්තන් පස්සේ වෙන්නේ මම අර කිව්ව දේ. මේක on කරගත්තන් පස්සේ ඔයා හදිසියවත් ෆෝන් එක රීසෙට් කරොත් ඔයාගෙන් Google Lock එක ඉල්ලන්නේ නැහැ. සුපුරුදු පරිදි ඔයාට ෆෝන් එක සෙටප් කරලා යූස් කරන්න පුළුවන්. හදිසියවත් මේ සෙටින් එක ඕෆ් කරලා තිබ්බොත් ඔයාගෙන් Gmail lock එක ඉල්ලනවා. පළවෙනිටම දාපු Gmail එක සහ පාස්වර්ඩ් එක නැත්නම් ඔයාට ෆෝන් එක යූස් කරන්න දෙන්නේ නැහැ. හරි. පළවෙනි සෙටින් එක ඕක තමයි. අපි බලමු දෙවෙනි සෙටින් එක මොකක්ද කියලා. හරි. දෙවෙනි සෙටින් එක ගැන කතා කරනවා නම් මේ සෙටින් එක හදිස්සියවත් ඔයාගේ අතින් on වුණොත් ඔයාට ෆෝන් එකේ කිසිම දෙයක් ටච් කරන්න බෑ. ඒ කියන්නේ ඔයාට අඩුම තරමේ ඔයාගේ ෆෝන් එකේ ඉස්සරහා තියෙන ලොක් එකවත් අරගන්න බෑ. ඉතින් මේ සෙටින් එක වැරදිලාවත් on කරන්න කලින් දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා මම දැනුවත් කිරීමක් කරලා මේ සෙටින් එක ඔයාලට පෙන්නන්නම්. මේ සෙටින් එක වැරදිලාවත් ඕපන් කරන්න එපා. මේ සෙටින් එක වැරදිලා හරි on කරොත් ඔයා ෆෝන් එකේ ටච් කරන කිසිම දෙයක් ටච් වෙන්නේ නැහැ. ටච් කරන එක ඉංග්‍රීසියෙන් ස්පීච් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට setting app එක ටච් කරොත් settings කියලා කියනවා විතරයි. ටච් කරන්න බෑ. හරි මම setting එකත් ඔයාලට පෙන්නන්නම්. ඒකට මුලින්ම යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting app එකට. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ setting app එකට ආවා. ආවනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන system settings කියන එක ඇතුළට යන්න. මෙන්න මේ විදිහට system setting ඇතුළට යනවා. ඔයාගේ ෆෝන් එකේ සමහර විට system setting යන්න ඕනේ නැහැ. මෙන්න මේ accessibility කියන එක ඔයාගේ ෆෝන් එකේ එළියම පේන්න තියෙයි. හදිස්සියවත් system setting ඇතුලේ නැති වුණොත් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන accessibility කියන එක search කරලා මෙන්න මේ setting එක ඇතුළට යන එක. මම දැන් මේ විදිහට setting එක ඇතුළට යන්න. මේ විදිහට setting එක open කරගත්තා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ පේනවා ඔයාලට මෙන්න මේ විදිහ එකක් general කියලා එකක් තියෙනවා. ඒ විදිහටම එහා පැත්තේ option එක තියෙනවා මෙන්න මේ විදිහට. ඒ option එකට යන්න. ගියන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන උඩම තියෙනවා talk back කියලා එකක්. මේ තියෙන talk back. මෙන්න මේ talk back කියන එක ඔයාගේ සමහර විට මෙන්න මේ විදිහට accessibility setting එක ඇතුළට ආව ගමන් පේන්න තියෙයි. එහෙම නැත්තම් මෙන්න මෙතන මේ විදිහට තියෙයි. ඔයාලට කරන්න පුළුවන් පහසුම වැඩේ තමයි අතන search කරගන්න talk back කියන එක. accessibility වලට එන්න ඕනත් නැහැ talk back කියන එකට ආවත් හරි. මම මෙන්න මේ විදිහට මේ setting එක open කරගන්නවා. open කරගත්තන් පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලට පේනවා මෙන්න මෙතන talk back කියලා තියෙනවා. ඒක ඉස්සරහින් switch එකක් තියෙනවා. මෙන්න මේ switch එක off කරලා තමයි තියෙන්නේ. වැරදිලාවත් ඔයා නම් මේ switch එක on කරන්න යන්න එපා. on කරොත් එහෙම ඔයාට කිසිම දෙයක් touch කරන්න බෑ. අඩුම තරම ඉස්සරහා තියෙන pin එකවත් unlock කරගන්න බැරුව යනවා. ඒ කියන්නේ touch වෙන්නේ නැහැ. ඔයා pin අංකයක් touch කරොත් මේ අංක increasing speech කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ. හරි මම දැන් කියලා දෙන්නම්. හදිස්සියවත් මේ setting එක වැරදිලා හරි කාට හරි on වුණොත් කරන්න ඕන දේ. එහෙම වුණොත් ෆෝන් එක ටච් වෙන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ටච් කරන්න ඕන එක ඩබල් ටැප් කරන එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට හිතන්න. ඔයාට setting app එක ඇතුළට එන්න ඕනේ. ඒ setting app එක උඩ ටච් කරාන් පස්සේ කොළ පාටින් setting app එක කොටු කරලා settings කියලා කියනවා. ඇතුළට යන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ setting app එක උඩ ඩබල් ටැප් කරන්න. ඒ කියන්නේ එක ළඟ දෙසරයක් ටච් කරන්න. ටච් කරාන් පස්සේ setting app එක ඇතුළට එයි. ඒත් ඔයාලට මේ විදිහට පල්ලෙහාට මෙන්න මෙහෙම ස්ක්‍රෝල් කරන්න බෑ. ස්ක්‍රෝල් කරනවා නම් කරන්න තියෙන්නේ ඔයාගේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මෙන්න මේ ඇඟිලි දෙකම එකපාර ඩිස්ප්ලේ එකට තියලා සුපුරුදු පරිදි ස්ක්‍රෝල් කරන එක. එතකොට ඒක වැඩ කරනවා. එහෙම නැත්තම් තනි ඇඟිල්ලෙන් ටච් කරොත් කොහොමවත් ස්ක්‍රෝල් කරන්න බෑ. ඒ කියන්නේ මේ විදිහට පල්ලෙහාටවත් යන්න බෑ. ඉතින් මේ setting එක ඔබන්න කලින් තමයි දැනුවත් කිරීමක් කරේ. මේ setting එක වැරදිලාවත් on කරන්න එපා. හරි ඉතින් මම හිතනවා අද කියලා දුන්න setting දෙක ඔයාලට වැදගත් වෙයි කියලා. වැදගත් වුණා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න, යාළුවෙක්ට දැනගන්න share කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.